කාස් ගයිඩ් කියන්නේ රිවිව්ස් විතරක් නෙමෙයි. කාස් ගයිඩ් කියන්නේ කම්පැරිසන්ස්, ටිප්ස්, ඇඩ්වයිස් ඔයගොල්ලන්ට කියන ලොකු ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අපි හිතුවා ඔයගොල්ලන්ට ඒකත් එක්ක අලුත් සෙග්මන්ට් එකක් ගේන්න. කාස් ගයිඩ් ඩ්‍රයිව් ත්‍රූ. කාස් ගයිඩ් ඩ්‍රයිව් ත්‍රූ තුලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්පේස් එකේ ඉන්න ප්‍රවීණයන් මේ ස්පේස් එකේ තියෙන අලුත්ම නිවුස් මේ සෙග්මන්ට් එක through දැනගන්න. ඉතින් ඒකත් එක්ක අපි අද බලන්න යන සුවිශේෂී වාහනයක ලිනියේජ් එක ගැන. 90 දශකයේ JDM legend කෙනෙක්. Gran Turismo, NFS Underground, NFS Carbon series වල හීරෝ කාර් එකක්. ඒත් එක්කම පුළුල් තිරය Fast and the Furious franchise එකේ අයිකොනික්ම කාර් එක. ඉතින් මේ ටික කියපු ගමන් ඔයගොල්ලන්ට ඔලුවට එන්න ඕන මම ගැනද කතා කරන්න කියලා. අපි කතා කරන්නේ Nissan Skyline එක. Skyline එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ content එක ගැන දකින්න කැමති නම් ඉස්සරහට subscribe කරලා තියාගන්න YouTube එක. ඒත් එක්කම TikTok, Instagram, Facebook වලත් අපිව follow කරන්න. ඇති දැන් අපි ඒව ගැන කතා කරා. යම් Skyline එකට. ඉතින් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා Skyline එක කියලා Nissan කියලා. මම ඔයගොල්ලන්ට පළවෙනි දේ කියන්න. Skyline එක ගෙනාවේ Nissan නෙවෙයි. Skyline එක ඉස්සෙල්ලාම එන්නේ Prince Motor Company. Prince Motor Company කියලා ජපාන් වල ඒ කාලේදී ලක්ෂරි කාර්ස් හදපු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් Prince Motor Company එක ගේනවා 1952 දී පළවෙනි Skyline එක. ඒ LSI series එක. මේකේ ඩිසයින් ඇවිල්ලා legendary Shinichiro Sakurai. ඉතින් ඒ කාර් ගෙනාවට පස්සේ Prince Motor Company එකේ ඒකේ රීඩිසයින් එකක් ගෙනා boxy type කාර් එකක් 1961 දී S50 series කියලා. ඉතින් Prince Motor Company එකට තමයි ඉස්සෙල්ලාම Skyline එක ආවේ. Nissan purchase කරනවා Prince Motor Company 1966. ඒකත් එක්ක Nissan කරලියට එනවා 1968 පළවෙනි Skyline එක ඒගොල්ලෝ ඩිසයින් කරලා. ඒ ඇවිල්ලා S20 engine නැත 6 cylinder engine නැත එක ඒගොල්ලෝ C10 chassis එකක් develop කරනවා. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් variants ගොඩක්. අපිට බලා ගන්න පුළුවන් වුණා 4 door sedan එකක්, 6 door wagon එකක්, ඒත් එක්කම 2 door coupe එකක්. මේකේ වගේ trim levels තිබ්බා එන engines එක 2000 GT එක 106 horsepower, 2000 GTX 178 horsepower, ඒත් එක්කම GTR එක. GTR එක ඇවිල්ලා triple twin barrel carb fix කරපු Gran Turismo race එකක්. ඉතින් මේකට legendary status එක එදා ඉදම හම්බෙනවා මොකද මෙයා 46 races දිනන Japan touring car championships වල ඒ කාලෙදී. ඉතින් ඒකත් එක්ක මෙයාට තව පටබැදි නාමයක් එනවා මෙයාගේ design එකත් එක්ක. Hako Suka නැත්නම් box Skyline. 1972 තමයි Nissan develop කරන දෙවෙනි Skyline එක එන්නේ. නැත්නම් අපි බැලුවොත් Skyline lineage එකේ හතරවෙනියා. ඉතින් මේලා C110 chassis එක තමයි මේකට එන්නේ. ඉතින් ඒකත් එක්ක මේකට එනවා 1.6 ඉඳන් 2.4 වෙනකම් single overhead cam inline 6 engines. ඉතින් මේක ගොඩක් බල සම්පන්න කාරයක්. මේකේ design එක බැලුවොත් මේක බලා ගන්න පුළුවන් පොඩි Dodge Challenger එකක් වගේ muscle car look එකක් තමයි මේ කාර් එකට තියෙන්නේ. මේක ඇත්තටම ගොඩක් beautiful කාර් එකක්. ඉතින් ඒකත් එක්කම මේක US වල අපි දකිනවා සුවිශේෂී marketing campaign එකක් කරනවා Nissan. Nissan couple එකක් use කරනවා මේ marketing campaign එක drive කරන්න. ඉතින් ඒකේ boy ගේ නම Ken, girl ගේ නම Mary. ඒත් එක්ක මේකට පටබැදි නමක් එනවා Ken Mary Skyline එක කියලා. 5th gen එකයි 6th gen එකයි අතර US වල ඊට පස්සේ අපි දකිනවා fuel crisis එක එනවා. ඉතින් ඒකත් එක්ක performance oriented high performance cars වෙනුවට මේගොල්ලෝ Skyline එක divert කරනවා fuel efficient subcompact cars. ඉතින් ඒතකොට අපි දකිනවා C210 chassis එක ඒත් එක්කම R30 කියන cars දෙකම subcompact fuel efficient cars විදිහට තමයි කරලියට එන්නේ. 7th generation එක 1985 design වෙන ඒකත් එක්ක Shinichiro Sakurai පොඩි break එකක් ගන්නවා. අතන මෙයා hospitalize වෙනවා. ඒත් එක්කම Skyline එක design කරන්න අලුතෙන් එනවා Naganori Ito. ඉතින් 1985 කාර් එක redesign වෙනවත් එක්කම මේකේ ආව special version එකක්. ඇවිල්ලා GT-SR මේකත් එක්ක Skyline එකේ හරි heart එක හම්බෙන්න ගන්න RB series engines. ඔයාලට බලා ගන්න පුළුවන් 8th generation එක R32 එකත් එක්ක අපි අද දකින Skyline එක එළියට එනවා. Total redesign එකක් R30 එකත් එක්ක බැලුවම ground up මෙයාව සම්පූර්ණයෙන්ම redesign කරලා තියෙන්නේ. මෙයා ආපහු racing heritage පැත්තට බර කරලා තියෙනවා. ඒකත් එක්ක මෙයාගේ legendaryම engine මෙයාට එනවා RB26 DE TT. Response balance 2.6 litre DOHC electronic twin turbo engine එක එනවා. ඉතින් ඒක ආවත් එක්කම Hako Suka එක වගේ මෙන්න මෙයාත් හැම රේස් එකම දිනන්න ගන්නවා. Japanese touring car championship එක දෙනවා. Nürburgring 24 hours එක දෙනවා. Spa 24 hours එක දෙනවා. ඉතින් ඒකත් එක්ක ෆිල්ම් එකක් තියෙනවා. ජපානයේ රාක්ෂයෙක් ඇවිල්ලා ටවුම විනාශ කරනවා. ඒ වගේම
ජපානයේ පාර විනාශ කරන රාක්ෂයා ස්කයිලයින් එකට ගොඩ්සිලා කියන්න ගන්නවා. ඉතින් ඒත් එක්කම තව ඉන්ට්‍රස්ටිං කතාවක් තියෙනවා. 1989ම ජැපනීස් මැනුෆැක්චරර්ස්ලා එක්කවලා ජෙන්ටල්මන්ස් ඇග්‍රීමන්ට් එකක් හදනවා. ඒගොල්ලෝගේ මාර්ග ගණතුරු බහුල වෙනවා. තාරුණ්‍ය හැප්පෙන්න ගන්න හයිවේස් වල. ඒගොල්ලෝ টপ ස්පීඩ් චේස් කරන්න ගන්නවා. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ කියනවා අපි එක වාහනයක්වත් හදන්නේ දැන් ඉඳන් හෝස් පවර් 276ට වැඩි. ඒ වුණාට ස්කයිලයින් GTR එක ඇඩ්වර්ටයිස් කරද්දිම 289 තමයි ඇඩ්වර්ටයිස් කරේ. හැබැයි R32 GTR එකක් ෂෝරූම් එකෙන් අරන් ගිහිල්ලා ඔයා ඩයිනෝ කරා නම් ඔයාලට 320 horse power plus at the wheels බලා ගන්න පුළුවන්. ඉතින් කිව්වට ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එක මෙහෙම තියනවා කියලා කරේ නම් මෙහෙමයි. ඉතින් ස්කයිලයින් එක ඊට පස්සේ අපි දකින්න පුළුවන් GTR එකල 2 door වගේම 4 door versions උත් ආවා. GT, GTS ඊට පස්සේ අපිට බලන්න GTST ඒ වගේම අන්තිමටම 4 wheel drive coupe එක GTR. විසන් සමාගම ස්මාර්ට් වෙනවා. වැඩ කරන දේ වෙනස් නොකර ඒක මත ඉම්ප්‍රූව් කරනවා. ඉතින් ඒකත් එක්ක 9th generation Skyline එක R33 එක එළියට එනවා. ඉතින් R33 එකේ R32 එකේ ප්‍රධාන වෙනස්කම් ටික තමයි chassis එක stiff කරලා body line smooth කරනවා aerodynamics වැඩි කරන්න. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ පොඩි දෙයක් කියනවා R33 එකක් තියෙනවා Fast and the Furious එකේ පළවෙනි movie එකේ. ඒ තමයි ලියොන්ගේ කාර් එක. 1999 එනවා ඔයත් මමත් ආදරය කරන ලස්සන Skyline R34 එක. R33 ත් එක්ක බලමු R34 එක ඇවිල්ලා ටෙක්නොලොජි එක වැඩි වෙලා ඒත් එක්කම හෝස් පවර් පර්සන්ටේජ් එක වැඩි වෙලා එරෝ වැඩි වෙලා අපු ලස්සන ස්කයිලයින් එක එළියට එනවා. ඉතින් R34 ගැන ඔයගොල්ලෝ වැඩි දේවල් කියන්න ඕනේ නැහැ. අපි හැමෝම දැකලා පිස්සුවෙන් ඔය පොඩි කාලේ ආදරය කරපු කාර් එක. ඉතින් R34 එකෙත් GT, GTST ඒ වගේම GTR cars එනවා. 2 door and 4 door variants උත් තියෙනවා. GTR එකෙත් R34 එකේ variants ආවා. එතකොට අපි දකිනවා V-Spec, V-Spec 2, V-Spec 2 Ner, ඊට පස්සේ Z-Tune, ඒ වගේම අන්තිමටම N-Spec. ඔය variations ටිකත් අපි R34 එකේ දකිනවා. 11th generation Skyline එක ඔන්න ආපහු වෙනස් වෙන්න ගන්නවා. V35 ඉඳන් V37 කියන generations ටික මේගොල්ලෝ manufacture කරන්නේ බලලා market එකේ තියෙන demand එක. මොකද market එකේ ලොකු demand එකක් තියෙනවා. performance saloons වල specifically German. ඉතින් ඒකත් එක්ක compete කරන්න මේගොල්ලෝ හදනවා මේ කාර් එක. ඉතින් මේකල full size saloon එක ඒ වගේම මේකේ coupe එකක් ආවා. ප්‍රධානම දේ වෙන ඔන්න RB එක ගැලවෙනවා VR30 කියන engine එක එනවා. ඉතින් ඒකත් එක්කම CVT gearbox එකක් හයි වෙනවා driving easiness එකට. ඉතින් මේක Godzilla නෙමෙයි මේක ඇවිල්ලා Skyline එක ආපහු market එක cater කරන්න redesign වෙච්ච කාර් එකක්. 2007 දී Skyline එක peak වෙනවා. ඒ තමයි R35 ත් එක්ක. Skyline කියන නම මේගොල්ලෝ ditch කරලා GTR කියලා මෙන්න ගන්නවා. ඒක ඇවිල්ලා සුපර් කියලා කෙනෙක්. මෙයා coupe එකක් විතරයි. මෙයාගේ sedan එකක් නැහැ. මෙයා VR38 DETT engine එකත් එක්ක එන්නේ. මෙයාට legendary traction control උයි launch control system එකක් එනවා. ඒ කාලේදී තියෙන flagship Ferrari එක 458 Italia එකත් එක්ක මෙයා කරට කර යනවා. ඒත් එක්කම මෙයාව ටෙස්ට් කරද්දි টপ ගියර් එකෙන් ජෙරමි ක්ලාක්සන් වට 10ක් විතර ඇද්දි යාගේ බෙල්ල ලුක් වෙනවා. යාව ස්ට්‍රෙචර් එක තමයි ගෙනියන්න වෙන්නේ කාගේ G-force එකට. 2007 ඉඳන් 2023 වෙනකන් GTR එක ඉන්න ග්ලෝබල් මාකට් එකේ 2023 දී මෙයාව ඩිස්කන්ටිනියු කරනවා. දැන් ඔය GTR එකක් ගන්නවා නම් ඔයාලට ගන්න පුළුවන් ජපනීස් ඩොමෙස්ටික් මොඩල් එකක් විතරයි ජපාන් වල. ඉතින් දශක දෙකක් R35 එක හිටියා. පොඩි රූම් එකක් තියෙනවා. මෙයාගේ සක්සස් එනවා. මෙයාගේ සක්සස් ඇවිල්ලා ඩුවල් ඩ්‍රයිව් ට්‍රේන් කාර් එකක් කියලා තමයි රූම් එක තියෙන්නේ. ඉතින් අපිට Godzilla අලුත්ම මූණුවරකින් දැක් ගන්න පුළුවන් වෙයි සමහර විට. ඉතින් ඔයගොල්ලෝ මේ lineage එක කැමති වුණා නම් පළයා ලයික් කරන්න. ෂෙයා කරන්න යාළුවොත් එක්ක. යාළුවෝ දැනගන්න කැමති Skyline එක ගැන. ඒකත් එක්ක කාස්ගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ඔයගොල්ලන්ට අවශ්‍ය lineages උත් පළයා comment box එකේ comment එකක් දාන්න. ඉතින් කාස් ගයිඩ් අදට ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.